පහුගිය වීඩියෝස් කීපයකින් මම අභ්‍යවකාශය ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතින් මේ වගේ අභ්‍යවකාශය ගැන කතා කරනකොට ආලෝක වර්ෂය එහෙම නැත්නම් ලයිට් ඉයර්ස් කියන එක මට නිතරම සඳහන් කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා මොකද්ද මේ ආලෝක වර්ෂයක් කියන්නේ? කොහොමද මේක හරියට මැනගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අන්න ඒ ගැන. විශ්වය කියලා කියන්නේ අති විශාල ස්ථානයක්. අපේ කිට්ටුවේම තියෙන අභ්‍යවකාශ වස්තුව. ඒ කියන්නේ චන්ද්‍රයාට දුර මැනලා බැලුවොත් එහෙම ඒකට කිලෝමීටර 3,84,000ක් විතර තියෙනවා. ඒ වගේම අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ තියෙන අනිත් ග්‍රහලෝක වලට මේ විදිහට කිලෝමීටර වලින් දුර මැන්නොත් එහෙම අපිට උත්තර එන්නේ මිලියන් ගණන් වලින් එහෙම නැත්නම් බිලියන් ගණන් වලින්. ඉතින් දැන් ඔයගොල්ලෝ හැමෝටම තේරෙනවා ඇති මේ විශ්වයේ තියෙන අති විශාල දුරවල් මනින්න කිලෝමීටරය කියලා කියන්නේ කිසිසේත්ම ගැලපෙන යුනිට් එකක් නෙමෙයි. ඒක හරියට අපේ රටේ තියෙන නගර අතර දුර මනින්න මිලිමීටර පාවිච්චි කරා වගේ. ඉතින් මේ වගේ විශ්වයේ තියෙන විශාල දුරවල් මනින්න අපිට කිලෝමීටරයට වඩා ඉතාමත් විශාල යුනිට් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ විශ්වයේ තියෙන තාරකා වලට දුර මනින්න අපි නිතරම පාවිච්චි කරන යුනිට් එක තමයි ආලෝක වර්ෂය. ආලෝකයට පුළුවන් එක තප්පරයකදී කිලෝමීටර 2,99,792.4ක් දුර ගමන් කරන්න. ඉතින් ඔයගොල්ලෝ ගණන් හදලා බලුවොත් ඔයගලන්ට හොයාගන්න පුළුවන් මේ විදිහට ආලෝකය අවුරුද්දක් තිස්සේ කොච්චර දුර ගමන් කරනවද කියලා. අන්න ඒකට තමයි අපි කියන්නේ ආලෝක වර්ෂයක් කියලා. ඒ වගේම තමයි මේ විශ්වයේ කොතනට ගියත් ආලෝකය ගමන් කරන්නේ එකම වේගයකින්. ඉතින් ඒ හින්දා අපිට අනාගතයේ දවසක ඒලියන් කෙනෙක් හම්බුනොත් එහෙම එයත් එක්ක මේ විශ්වයේ දිගපල්ල කතා කරනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ආලෝක වර්ෂ පාවිච්චි කරන්න පුළුවන් වෙයි. මේ ආලෝක වර්ෂ වලට අමතරව විශ්වයේ තියෙන දුරවල් මනින් අපි පාවිච්චි කරන astronomical unit. astronomical unit එකක් කියලා කියන්නේ සූර්යාගේ ඉඳලා පෘථිවියට තියෙන දුර. මේක ආලෝක වර්ෂයට වඩා ගොඩක් කුඩා ඒකකයක්. එක ආලෝක වර්ෂයකට astronomical unit 63,241ක් තියෙනවා. ඒ වගේම මේ ආලෝක වර්ෂ වලට වඩා ප්‍රමාණයෙන් විශාල යුනිට් එකකුත් අපි පාවිච්චි කරනවා. ඒ තමයි parsecs. එක පාසෙක් එකකට ආලෝක වර්ෂ 3.26ක් තියෙනවා. මේ පාසෙක් එකක් කැල්කියුලේට් කරන්නේ පෘථිවිය සූර්යයා සහ ඊටම දුර තියෙන තාරකාවක් අතර තියෙන පැරලැක්ස් ඉෆෙක්ට් එකෙන්. මේ ආලෝක වර්ෂ පාසෙක්ස් වගේ අති විශාල යුනිට්ස් ගැන අපි කතා කරාට මේ වෙනකම් මිනිසා විසින් නිර්මාණය කළ තියෙන කිසිම අභ්‍යවකාශ යානාවක් මේ යුනිට්ස් වලින් මැනගන්න පුළුවන් තරම් දුරක් අභ්‍යවකාශයේ ගමන් කළා නැහැ. මේ වෙනකම් මිනිසා විසින් හදලා තියෙන ඊටමත් ඈතටම ගමන් කරපු අභ්‍යවකාශ යානාව තමයි Voyager 1. Voyager 1 දැන් තියෙන තැන ඉඳලා පොළවට තියෙන දුර අපි මැනලා බැලුවොත් එහෙම ඒක වෙන්නේ ආලෝක වර්ෂ 0.002ක් විතර. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේ විශ්වය කියන්නේ කොයිතරම් විශාල ස්ථානයක්ද කියලා. ඉතින් මේ ආලෝක වර්ෂය ඒ වගේම පාසෙක්ස් පාවිච්චි කරලා තමයි මේ අති විශාල විශ්වයේ දිගපල්ල අපි මැනගන්නේ. ඉතින් මේක ගැන තව ගොඩක් විස්තර ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ස්පේස් ගැන සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් ලයික් කරන්න මගේ Facebook page එකට, ෆලෝ කරන්න මම Twitter එකේ වගේම Google Plus වල. මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් Tech Crack Show කියලා සර්ච් කරලා subscribe කරන්න අපේ channel එකට.